හොඳයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනි පින්නතියනි මේ සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි සංසාරේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය මිනිසත් භවයේ තුලින් කොහොමද නිසි විදිහට අර්ථවත් විදිහට වැඩ කටයුතු සිද්ධ කරගන්නේ කියන එක තේරුම් ගන්නට මුඛ්‍ය බලාපොරොත්තුව ධර්ම ශ්‍රවණය සිදු කිරීම මේ කාල වකවානුවේ පින්නතුනි කොහොමද දේශගුණේ අයහපත් මේ කාල වකවානුවේ දේශගුණේ එච්චර සුදුසු නෑ ඊයේ නුවරඑළිය ධර්ම දේශනාව තිබ්බේ සංවිධානය කරපු හාමුදුරුවෝ කියනවා 60000කට වැඩිය ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 3ක් විතර පොලිමේ කෙළවර යාපු බහුතරයකට මාව දැක ගන්නවත් හම්බුනේ නැහැ අනෝරා වරුසාව බණ පටන් ගන්න කලිනුත් වැස්ස මේ කාලේ හැටි මේක මෙහෙම තමයි පින්නත් සියලු දෙනාම බෞද්ධයෝ හැටියට මේ ලෝකේ ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා පළවෙනි කාරණය තමයි මිනිස්සෙක් විදිහට ඉපදුනහම ඉගෙන ගන්න ඕනේ පින්නතුනි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා මිනිස්සෙක් විදිහට ඉපදුනහම ඉගෙන ගන්න ඕන පළවෙනි කාරණය තමයි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා ප්‍රමුඛව තේරුම් ගන්න ඕනේ මනුෂ්‍යාත්ම භාවයේ තියෙන වටිනාකම මූලිකව අවබෝධ කරගන්න ඕනේ ඔය හම්බෙච්ච අතපයේ තියෙන වටිනාකම මූලිකව තේරුම් ගන්න ඕනේ ඔය හම්බෙච්ච කතා කරන්න පුළුවන් එක යන්න ඇවිදින්න පුළුවන් එකේ වටිනාකම මේ කරුණු කාරණා තේරුම් ගන්නට බැරි වුණොත් එහෙම පින්නතුනේ නිකන් නිස්කාරණේ ඔය මනුෂ්‍ය ආත්ම භාවය නැති වෙන්න පුළුවන් දැනටත් මේ අම්මලා තාත්තලා ඔය නිකමටවත් හිතලා තියනවද ඇයි මේ කතා කරන්න හම්බෙලා තියෙන්නේ එහෙම නිකමටවත් හිතලා තියනවද ඇයි මේ ඇවිදින්න පුළුවන්කම තියෙන්නේ එහෙම නිකමටවත් හිතලා තියනවද ඔය ඇස් පේන්නේ මොකටද කන් ඇහෙන්නේ මොකටද පින්නතුනි මේ ශන සම්පත්තිය නිසි විදියට හරි විදියට උපදින සේරටම පිහිටන්නේ නැහැ මේ සෑම ශරීර අංගයක්ම ඔය නිසි ලෙස නිසි විදියට පිහිටලා තියන්නේ ඇයි මතක තියාගන්න ඔච්චර හොඳට වැඩ කරන්නේ පින්නතුනි සංසාරේ පාරමිතා පුරන්ට ඔච්චර හොඳට පින්නතුනි ඕවා වැඩ කරන්නේ පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයේ වටිනාකම කොච්චරද කියනවනම් තේරුම් ගන්නට පින්නතුනි බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕන ඒ මට්ටමට ශ්‍රේෂ්ඨ ආත්ම භාවයක් තමයි අපි ලබලා තියෙන්නේ
මේ විදිහට ඉපදිලා ඉන්නෙම පින්නතුනි සංසාරේ පාරමිතා සම්පූර්ණ කරන්න. මේ විදිහට ඉපදිලා ඉන්නෙම රහලත් ඇති මං හිතන්නේ මේ අම්මලා තාත්තලා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේක කියන්න පුළුවන් මේක තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. මේ හැම එකක්ම සිද්ධ කරන්නේ සංසාරේ කවදා හරි පින්නතුනි මේ නිවන් දකින ආත්මය බොහොම ලං කරගන්න. මිනිස්සු වෙලා උපදින්නේ මේ නිවන් දකින ගමනට පොඩි රුකුලක් වෙන්න පොඩි හයියක් වෙන්න. ඒ හින්දා මතක තියාගන්න. නිවන් දකින ගමනට පහසුවක් වෙච්ච මේ ආත්මය කිසිම දෙයක් මත කෙලස ගන්න එපා. මොනවාද මේ නිවන් දකින ආත්මය කෙලසන දේවල්? බුදුවරු උගන්වනවා පින්නතුනේ ඔය ධනංජානි සූත්‍ර දේශනාව තුල පැහැදිලි වෙනවා. පින්නතුනේ තෙමෙනවා තමයි මොකද කරන්නේ? නේද? කොහාට කියලා යන්න කියන්නද? දුකයි. මොකද කරන්නේ? ධනංජානි සූත්‍ර දේශනාව තුල බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඔය සරියුත් හාමුදුරුවන්ගේ බොහොම හොඳ හිතවතෙක් තමයි පින්නතුනි ධනංජානි කියලා කියන්නේ. ඒ හිතවත්කම තිබ්බට ධනංජානි ටිකක් මේ පුදුම විදිහට අකුසල් කරා, පුදුම විදිහට පව්කාර වැඩ කරා. පින්නතුනි මේ මැද්දටත් එන්න පුළුවන්. හිස්සනේ තියෙන ඕක තිබ්බා කියලා. දැන් ඉඳගෙන ඉන්න කට්ටිය මරන්න ලෑස්ති වෙන්න එපා, පේන්නේ නැහැ කියලා. ඔය තෙමෙන කට්ටිය මේ මැද්දට එන්න, වය පොඩි කට්ටිය එන්න ඉක්මනට එන්න. අර මැද්දෙත් ඉඳ තියෙන යන්න කරන්න දෙයක් නැහැ.